Hey guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ පරිස්සමින් සතුටින් ඇති කියලා මම හිතනවා. මම ඉන්නේ එල්ෆින්ස්ටන් එකේ. ඉතින් අද අපේ ස්ටේජ් ඩ්‍රාමා එක තියෙනවා වලස් පවුල. අද 18 තමයි වලස් පවුල තියෙන්නේ. 19 තියෙනවා ස්ටෝරි බුක්. ඉතින් ඔයගොල්ලෝ බලන්න එයි කියලා මම හිතනවා. ඔයගොල්ලොත් බලන්න ආව නම් කමෙන්ට් එකක් දාන්න මට බලන්න ආවා කියලා. මාව දැක්කම කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට වලස් පවුල behind the scenes පෙන්නන්නම්. දැන් තාම රෙඩි වෙනවා. දැන් වෙලාව 12:00ට විතර ඇති. 3 ෂෝස් දෙකක් පෙන්නනවා. 3:00 ෂෝ එකයි 6:00 ෂෝ එකයි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා අද. ළමයි මම ඔයගොල්ලන්ට දැන් behind the scenes ගන්නවා. මම දන්නේ ෂෝ එක පටන් ගත්තට පස්සේ මට behind the scenes ගන්න පුළුවන් වේද කියලා. මොකද එතන ලොකු රෂ් එකක් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම ෂෝ එක පටන් ගන්න කලින් ගන්නම් පුළුවන් වුණා ෂෝ එකේදී ගන්නම් behind the scenes. මේ තියෙන ස්ටේජ් එක තාම මුකුත් හරියට රෙඩි කරගෙන නැහැ. රෙඩි කරගෙන යන ගමන් මේ. ඉතින් මේ තියෙන්නේ එල්ෆින්ස්ටන් එකේ ස්ටේජ් එක. මේ තියෙන්නේ අපේ අදින ඇඳුම්. අපි දැන් ඒව රෙඩි කරලා තියෙන්නේ තැන් වල. මොකද අපි ෂෝ එක පටන් ගත්තාම ඉක්මනට ඇවිල්ලා අපිට ඇඳුම් චේන්ජ් කරගන්න වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි ඇඳුම් තියලා තියෙන විදිහ තමන්ට අදාළ ඒවා තමන්ට කියන්නේ ඉක්මනින් ඇවිල්ලා චේන්ජ් කරගන්න පුළුවන් තැනක් වෙන් කරගෙන ඇඳුම් ටික තියලා තියෙනවා. ඒක ගමයි වැටෙන්නේ නැති වෙයි. Hi. ලස්සන මෙයාගේ. අනේ බ්‍රෑන්ඩ් එක දාන්න. ඒක ලස්සනයි. මෙයා තමයි අපේ රශ්මියක්. අනේ හලෝ මගේ vlog එකට හායි කියන්න. කියලා හායි කියනවා. හායි. මේගොල්ලෝ එන වැඩ ගන්නේ. ඊට පස්සේ ඉතින් මගේ ස්ටෙප් ටික මම මතක් කරගත්තා. මට තිබ්බේ ස්ටෙප්ස් වලින් මට අමාරුම ස්ටෙප් එක මෙන්න මේක හුලා හුප් එක කරගෙන එක. කොහොම හරි ඉතින් මම එදා දවසේ එක ගොඩ දාගත්තා. ඒක ගොඩක් වැඩි. ආය හලෝ මගේ vlog එකට හායි කියන්න. හායි. ආ vlog එකක් කරනවා. ඔව් මම කරනවා behind the scenes vlog එකක්. හායි කියන්නේ මගේ vlog එකට. ඔයාට මොකද හිතෙන්නේ? හායි. මට හිතේ වීඩියෝ කරගෙන යනවා. එයා vlog එකක් හදන්නේ. අම්මා. මොකක් ගැනද ඔයාලට හිතෙන එක අහන්නේ? ඈ? නාට්‍ය කරද? ඔව්. ශ්‍රීයාගෙන බලමු නේද ඉතින්. ඔව් නේ. බලමු. කට්ටිය බලයිද කියලා බලමුකෝ. කට්ටිය වර්ධන විදිය බලමු. බලමු. ඔව්. මගේ vlog එකට හායි කියන ඩාලි. මේ දාන්න. හායි. අනේ දෙවියෝ. මෙන්න මෙයා දැන් තමයි නේල් අයින් කරන්නේ. අනේ හායි කියන මගේ vlog එක. මගේ vlog එකට හායි. අනේ මගේ vlog එකට හායි කියන්නකෝ. subscribe පස්සේ අපි ආවා කන්න. ටික දෙනෙක් ආවේ, ටික දෙනෙක් කාලා හිටියේ. ඉතින් අපි ටික දෙනා ඇවිල්ලා කකා කයියක් ගහගෙන හිටියා. මේකප් එකට යන්නේ. ඊට කලින් මම පොඩ්ඩක් ලිප්ස්ටික් එහෙම ගාලා තියෙනවා. ඒ ටික හොද ගන්නවා. Hi කියන්නකෝ. Hi.
ඊට පස්සේ මම මේකප් එකට ආවා. මම ওই වීඩියෝස් කරද්දි හායි කියන්නේ ඒගොල්ලෝ තමයි මේ ස්ටේජ් ඩ්‍රාමා එකේ ඉන්නේ. එතකොට බෑක් ස්ටේජ් එකේ අපිට උදව්වට ඉන්නේ. එතකොට ඉතින් ඒගොල්ලන්ට තමයි මම ඔය හායි කියන්නේ සීනියර් සක්කිලා අයියලා තමයි ඉන්නේ. ඒත් එක්කම මම දැන් මේ වීඩියෝස් ගනිද්දි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එක එක සද්ද ඉතින් ඒව ගණන් ගන්න එපා. මම ඔයගොල්ලන්ට behind the scenes vlog එකක් නේ අරගෙන එන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක enjoy කරයි කියලා. හරි ඉතින් දැන් අපි 3:00 ෂෝ එකට රෙඩි වෙන ගමන් ඉන්නේ. ඉතින් මේ ඉන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්න ඩයස් අයියා. එයා තමයි වලස් තාත්තට ඉන්නේ. එතකොට රුවන් මලීට ඉන්නේ යශෝදක්කි. ඉතින් ඔය වගේ ගොඩක් ඔයගොල්ලෝ දන්න අඳුරන අය මේකේ ඉන්නවා. ඉතින් අපි බලමු කොහොමද ෂෝ එක වෙන්නේ කියලා. එතකොට මේ ඉන්නේ වලස් පවුලේ වලස් අම්මා. ඉතින් මම ස්ටේජ් ඩ්‍රාමා එකක perform කරන first time. මම පොඩ්ඩක් nervous වෙලා ඉන්නේ. මේ ඉන්නේ ප්‍රමෝද් අයියා. එයා දැන් අපිට බය වෙන්න එපා කියලා දුන්න විදිහටම වැඩ ටික කරන්න plan එකක වැඩ ටික කරගෙන යන් අපි කියලා ඉතින් අපිට පොඩි අවවාද ටිකක් දීලා දැන් අපි 3:30 first show එකට යන්න තමයි යන්නේ. මට පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි ගන්න පුළුවන් වුණේ. second show එකේ ඔයගොල්ලන්ට fully වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මොකද second show එකේදී මගේ යාළුවා එනවා බලන්න. ඉතින් අපි දැන් යන් show එකට. ඉතින් අපේ පළවෙනි ෂෝ එක ඉවර වුණා. පුදුම රෂ් එකේ ඒ වෙලාවේ නම් හිටියේ මම. මට වීඩියෝස් අතරම ගන්න බැරි වුණා. සෙකන්ඩ් ෂෝ එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් ඉතින් අපි සෙකන්ඩ් ෂෝ එකේ කියන්නේ 6:30 ෂෝ එක වෙනකම් පොඩ්ඩක් බ්‍රේක් එකක් කරගෙන ඉන්නේ. පැය භාගයක විනාඩි 45ක බ්‍රේක් එකක් තියෙනවා අපිට. ඉතින් දැන් අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙත් යනවා මේකප් වලට. හායි අයියා මගේ vlog එකට හායි කියන්න. හායි. අපි කනවා කොමි. ෆ්‍රෙෂ් ගන්න. කොමේ. කොමේ කන්න. කොමේ කන්න ගමන්. ලෝකෝ දාන්න. YouTube කියන්න බෑ. YouTube. YouTube දාන්නේ. වැඩ වෙන්න. අපි ජනප්‍රිය වෙන්න යන්නේ. වැඩ දන්නේ නැහැ අපි දන්නවා. ඉතින් දැන් සෙකන්ඩ් ෂෝ එක පටන් ගන්න යන්නේ. මගේ යාළුවා ඇවිල්ලා ඉන්නේ බලන්න. එහෙනම් අපි බලමු වලස් පවුලේ ස්ටේජ් ඩ්‍රාමා එක කොහොමද අපි perform කරන්න කියලා.
ඉතින් ඔන්න ඔහොම තමයි අපේ වලස් පවුලේ ස්ටේජ් ඩ්‍රාමා එක තිබ්බේ. ඉතින් ස්ටේජ් ඩ්‍රාමා එක ඉවරනාට පස්සේ පර්ෆෝම් කරපු අපි කතා බහ කරගත්තා, හග් කරා. ඊට පස්සේ ඉතින් ස්ටේජ් ඩ්‍රාමා එක බලන්න ආව චූටි බබාලා අපිත් එක්ක ෆොටෝස් ගහන්න ආවා. මොකද වලස් පවුලේ ස්ටේජ් ඩ්‍රාමා එක ළමා නාට්‍යයක්නේ. ඉතින් ඒක බලන්න ආව බබාලා අපිත් එක්ක ෆොටෝස් ගහන්න ආවා. එහෙම එද්දි මාරම සතුටුයි. ඊට පස්සේ ඉතින් අපිත් ෆොටෝස් ගැහුවා. ඒ හිටිය අපේ ක්ලාස් එකේ මෙන්ටලියෝ ටික. ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා හිටිය අපේ ඩ්‍රාමා එක බලන්න. ඊට පස්සේ ඉතින් මම මේකප් ටික රිමූව් කරලා ලෑස්ති වෙන්නේ දැන් යන්න ඉතින්. ඉතින් මේක සෙලිබ්‍රේට් කරන්න ඕන හින්දා යාළුවා මාව එක්කන් ආවා එළියට ඩිනර් එකට. ඉතින් අපි ගියා පෝර්ට් සිටියේ ෆුඩ් කෝන් එකට. ඒකෙන් අපි ගත්තා මොනවද ගත්තේ මට ඒක අමතකයි. බලමු අපි ඉස්සරහදී මොනවද අපි ගන්නේ කියලා. ඉතින් අපි දෙන්න ගත්තේ මෙන්න මේක මෝරම රසයි. මම ඇත්තට මේකේ නම මට මතක නැහැ. සාමාන්‍යයෙන් ඉතින් හැමෝම කන්නේ ඩෙසර්ට් එක අන්තිමේටමනේ. අපි ඩෙසර්ට් එක ගත්තේ ඉස්සෙල්ලාම. මොකද අපිට මේන් මීල් එක ගන්න හොඳ තැනක් තිබ්බේ නෑ මේකේ ඇතුලේ. ඒ කියන්නේ ඩොමිනෝස්, එතකොට KFC, වින්චොන් ඒ වගේ ඒවා තිබ්බා. ඒ වුණාට අර හිතේ තියෙනවනේ මේ වගේ කෑමක් කන්නේ කියලා. එහෙම කෑමක් ගන්න කැෆේ එකක් තිබ්බේ නැහැ. ඒ හින්දා අපි මේක try කරා. ඒ කරලා අපි ආව එළියට එළියෙන් මොන හරි කනවා කියලා. මං හිතුවා ඉල්ලන එක නැති වෙයි කියලා. කේකෝ අයිස්ක්‍රීම් ස්ට්‍රෝබෙරි. ඊට පස්සේ අපි ආවා කැෆේ එකකට. ඒකේ නම මට මතක නෑ. මේක තියෙන්නේ බොරලැස් ගමුවේ. ඉතින් ඒකෙන් අපි ඕඩර් කරා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මීල් එකක්. ඉතින් ඒකත් අපි try කරා. ඒක මාර රහයි. හැබැයි පොඩ්ඩක් ක්‍රිස්පි ගතියයි රස්නේ ගතියයි තිබ්බේ නැහැ. ඒ වුණාට මේක රහයි. ඊට පස්සේ අපි මේන් මීල් එක විදියට ඕඩර් කරේ සී ෆුඩ් රයිස් එකක්. ඉතින් ඒකත් රහයි. අපිට ඔක්කොම කාගන්න බැරි වුණා. චුට්ටක් ඉතුරු වුණා ඒකේ. මොකද බඩ පිරිලා තිබ්බේ මේ හැමදේම කාලා. ඉතින් ඔන්න ඔහොම තමයි වලස් පවුලේ ස්ටේජ් ඩ්‍රාමා behind the scenes vlog එක මම ඔයගොල්ලොන්ත් එක්ක share කරගන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ vlog එකට කැමති වෙයි කියලා, ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක enjoy කරා නම් මේකට comment එකක් දාන්න, like කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයගොල්ලොන්ත් එක්ක share කරගන්න ලස්සන vlog එකක් තියෙනවා. ඉතින් ඒක අරගෙන එනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. See you soon. Bye bye.